ආයුබෝවන් ඔබලා සියලු දෙනාටම අද මා කතා කරන්න යන්නේ අපේ රටේ පළවෙනි රජතුමා වන විජය රජතුමා ගැන. ඉතින් මේ විජය රජතුමා ගැන කතා කරන්න කලින් අප මුලින්ම කතා කරන්න ඕනේ මේ විජය රජතුමාගේ තාත්තා ගැන. මේ විජය රජතුමාගේ තාත්තා තමයි සිංහබහු රජතුමා. ඉතින් මේ සිංහබහු රජතුමාගේ පුතා තමයි විජය කියන්නේ. ඉතින් මේ විජය කියන්නේ හරි අකීකරු පුතෙක්. ඒකින්ද විජය කවුරු කෙනෙක්වත් ඇහුවේ නැහැ. නමුත් ඒ වගේ මෙයාගේ තාත්තගේ නේදත් විජය ඇහුවේ නැහැ. ඉතින් මේ සිංහබහු රජතුමා තීරණය කරා එයාගේ අකීකරු පුත්‍රයා විජයව රටින් පිටුහල් කරන්න. ඒකින්ද විජය ඇතුළු ඔහුගේ 700ක පිරිසගේ හිස බූගා ඒ රටින් පිටුහල් කරා. ඉතින් එදා තමයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් විජය රජතුමා ලංකාවට ආවා. ඒතකොට ලංකාවේ හිටියේ යක්ෂ නාග ගෝත්‍ර කියන ඒ කුල හතරයි. ඊට පස්සේ කොහොම හරි මේ විජය රජතුමා ලංකාවට එනවා. ලංකාවට ආවෙන් පස්සේ මේ විජය රජතුමාට හම්බ වෙනවා කොවේනි කියන ඒ යක්ෂ ගෝත්‍රික කාන්තාව. ඉතින් මේ විජය කුමරු ඒ යක්ෂ ගෝත්‍රික කාන්තාව සමග ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්නවා. ඒ ප්‍රේම සම්බන්ධතාවයෙන් විජය කුමරු ඒ කුවේනි කියන යක්ෂ ගෝත්‍රික කාන්තාවව විවාහ කර ගන්නවා. ඉතින් ඒ විවාහයෙන් මේ විජය කුමරුට සහ කුවේනි කියන මේ යක්ෂ කාන්තාවට දරුවන් දෙන්නෙක් හම්බෙනවා. ඒ දරුවන් දෙන්නගේ නම තමයි ජීවහත්ත සහ දිසාලා කියන්නේ. ඉතින් මේ විජය රජතුමාට ඕනුනේ රජ වෙන්න. ඉතින් විජය රජතුමාට තිබ්බ එකම එක ප්‍රශ්නේ තමයි විජය කුමරුට රජ වෙන්න ඕන නම් එයා අනිවාර්යයෙන්ම විවාහ වෙන්න ඕනේ රාජකුමාරිකාවක් සමග. නමුත් එයා විවාහ වෙලා තියෙන්නේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක් සමග. ඉතින් ඒකින්ද විජය හිතනවා හරි මං කොයිනිව අත්හැරලා මම රාජකුමාරිකාවව කසාද බඳිනවා කියලා. ඉතින් අවසානයේදී මේ විජය කුමරු කුවේනි සහ එයාගේ ළමයි දෙනවනේ ජීවහත්ත සහ දිසාල දෙන්නව රාජ්‍යයෙන් පිටුහල් කරනවා. පිටුහල් කළා මෙයා වංග රජුගේ දියණිය වන විජයයි කුමරිය විවාහ කර ගන්නවා. ඉතින් මේ විජය කුමරිය කියන්නේ රාජකුමාරිකාවක්. ඉතින් විජය කුමාරියව කසාද බැන්දෙන් පස්සේ විජය ලංකාවේ පළවෙනි රජතුමා බවට පත් වෙනවා. ඉතින් විජය රජතුමා අවුරුදු 38ක් බොහොම ධාර්මිකව රාජ්‍ය පාලනය කරනවා. ඉතින් විජය රජතුමාගේ මරණයෙන් පස්සේ විජය රජතුමාට ළමයි හිටියේ නැහැ. ඒකින්ද විජය රජතුමා තීරණය කරනවා එයාගේ සහෝදරයා වන සුමිත්‍ර කුමරුට එයා පණිවිඩයක් යවුවා. මගෙන් පස්සේ රජ වෙන කවුරුත් නැහැ කියලා. ඉතින් මේ සුමිත්‍ර කුමරු මොකද්ද කරේ? සුමිත්‍ර කුමරු එයාගේ පුතා වන පණ්ඩු වාසුදේව රජතුමාව ලංකාවට ගෙනනා. මොකද පණ්ඩු වාසුදේව ඊළඟ රජ බවට පත් කරන්න. බොහොම ස්තුතියි.